නීතිඥ චමින්ද්‍රානි කිරියල් මන්ත්‍රීතුමිය වෙත යොමු වන්නට දැන් ළඟ ළඟ එනවා මේ මාස 6 වෙනිදා පළාත් පාලන මැතිවරණය තිබෙනවා. දැන් ඒ වෙනින් සියලු කටයුතු සූදානම් වෙලා ක්‍රියාත්මක වෙමින් යනවා. මම කැමතියි දැන කියා ගන්නට සමගි ජනබලවේගයට පහුගිය කාලේ චෝදනාවක් ආවා මහා මැතිවරණයේදී යම් යම් අපේක්ෂකත්වයේ බලා සිටි අයට ඒ අපේක්ෂකත්වය ලබා දුන්නේ යම් යම් පිරිස් මේවා පැහැරගත්තා සොරාගත්තා වගේ දේවල්. මේ පළාත් පාලන මැතිවරණයේ ඒ වගේ දේවල් වලට ඉඩක් තිබුණද නැත්නම් සම්පූර්ණ මෙයා පාලනය කරලා තිබ්බේ? ඇත්තටම අපේ සමගි ජන බලවේගයේ ප්‍රථම පළාත් පාලන මැතිවරණයට තමයි අපි මුහුණ දෙන්නේ. ඉතින් අර මම කලින් කිව්ව විදිහට සමගි ජන බලවේගය මේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා ලොකු උත්සාහයක් ගත්ත. අපි අධිකරණයටත් ගියා. අපේ මහලේකම්තුමා අධිකරණයට ගිහිල්ලා ඉතින් ඒ අනුව අපි විශ්වාස කරනවා ඒ අපේ උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මෙවර පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ. ඉතින් ඇත්තටම අපේ මේ සමගි ජන බලවේගයේ පළවෙනි පළාත් පාලන මැතිවරණය වශයෙන් අපි මම හිතන්නේ දීර්ඝ කාලයක් තිස්සේ මේ සඳහා සූදානම් වුණා. මොකද විශේෂයෙන්ම අපේ පක්ෂය විසින් පළාත් පාලන ආයතන වෙනුවෙන් දසවිධ සැලැස්මක් ඉදිරිපත් කරන්නටත් බලාපොරොත්තු වෙනවා තව දින කිහිපයකින්. ඒ කියන්නේ පක්ෂය විසින් මේ පළාත් පාලන ආයතන කොහොමද විධිපත්ව කරගෙන යන්නට පුළුවන් කියලා ඒ වැඩපිළිවෙල තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ඉදිරියේදී ඉදිරිපත් කරන්නට. ඉතින් ඇත්තටම මම නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම මගේ යටතේ තමයි මහනුවර මහනගර සභාව සහ ගංගවටු කොරළ ප්‍රාදේශීය සභාව තියෙන්නේ. ඉතින් ඇත්තටම අපිට ලොකු විශ්වාසයක් තියෙනවා අපිට මේ සභා දෙකෙන් ඒ වගේම මහනුවර දිස්ත්‍රික්කයේ අනෙකුත් සභාවල විශේෂ ජයග්‍රහණයක් ලබා ගන්නට පුළුවන් කියලා. මොකද විශේෂයෙන්ම අපි දන්නවා මේ පළාත් පාලන මැතිවරණය කියන්නේ පුංචි ඡන්දය. එහෙම නැත්නම් ගමේ ඡන්දය. ඉතින් අපේ අපේක්ෂිකාවන් දිහා බලනකොට මේ සියලු දෙනාම දීර්ඝ කාලයක් තිස්සේ අපේ මේ ජනතාව වෙනුවෙන් විශාල සේවාවක් සිදු කරා කියලා අපිට ඇත්තටම ඉතාමත්ව සන්තෝෂයෙන් සඳහන් කරන්නට පුළුවන්. ඉතින් ජනාධිපතිතුමා ඒ වගේම ආණ්ඩුව මොන පක්ෂය වුණත් මම හිතන්නේ අනිවාර්යයෙන්ම පළාත් පාලන මැතිවරණයේ අපිට සමගි ජන බලවේගයට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නට පුළුවන් කියලා ඉතාමත්ම සන්තෝෂයෙන් මම ප්‍රකාශ කරන්නට කැමතියි. ඒ වගේම ගොඩක් සභාවල දැන් විශේෂයෙන්ම අපි මහනුවර මහනගර සභාව ගත්තොත් ඇත්තටම සංවර්ධන කටයුතු සඳහා සියලුම ප්‍රතිපාදන ඒ සභාව විසින්ම උපයා ගන්නවා. ඉතින් මධ්‍යම ආණ්ඩුව වෙන පක්ෂයක් නියෝජනය කරන කියන කාරණේ අපිට කිසිසේත් බලපාන්නේ නැහැ. මොකද මහනුවර මහනගර සභාවට අවශ්‍ය සියලුම ප්‍රතිපාදන නගර සභාව විසින්ම උත්පාදනය කරන නිසා ඒක නිසා අපිට මුදල් ප්‍රතිපාදන පැත්තෙන් කිසිම බාධාවක් නැහැ. අපේ සමගි ජන බලවේගයේ පක්ෂය යටතේ අපි පිහිටවන මේ මහනුවර මහනගර සභාවට ඉදිරි වැඩ කටයුතු ඉතාමත්ම සාර්ථකව කර ගැනීමට හැකියාවක් තියෙනවා.